ආයිබෝවන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා Moonlight Miracles මගේ YouTube නාලිකාවට අද දවසෙත්. ඉතින් අද වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ no contact situation එකක් ගැන. ඉතින් අද file reading එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඔයා හොඳට හිතලා බලලා no contact situation එක ගැනයි no contact situation එකේ ඉන්න පුද්ගලයා ගැනයි හොඳට හිතාගෙන හිත ඇදිලා යන file එක select කරගෙන ඒකට අදාළ reading එක බලන්න. තේරුවේ file number 1 නම් මේ ඔයාගේ reading එක තමයි අපි මේ බලන්න යන්නේ. ඉතින් ගොඩක් දුරට මට තේරෙනවා මේක ටිකක් ටොක්සික් පැත්තට බර රිලේෂන්ෂිප් එකක් වෙන්න ඕනේ මේ ඔයා දැන් මේ no contact situation ඉන්න රිලේෂන්ෂිප් එක. හරිද? හරි. ඔයාගේ එනර්ජි එක ගැන බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට ඔයා ගොඩක් මේ වෙලාවේ ටිකක් එපා වෙලා ඔයාට ජීවිතේ නිකන් කලකිරිලා වගේ ඉන්නවා. සමහරවිට මේ කෙනා ඔයාට කතා කරනකම් ඔයා බලාගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. ඔයාගේ දිනදා වැඩ කටයුතු පවා අතපසු වෙන ස්වභාවයක් තියෙනවා වෙන්න පුළුවන් සමහර අයට. මොකද එහෙම දේවල් කරත් දවසේ තුල කරන්න ඕන වැඩ ටික කරත් හිත එතන නැතුව හිත අර පුද්ගලයා ගාවම තියෙන ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයා පැත්තකට වෙලා බලාගෙන ඉන්න ස්වභාවයක් කල්පනා කරලා කලකිරිලා ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයා මේක ගැනම ගොඩක් හිත ඉන්නවා. හරිද? ස්වභාව දහමෙන් ඔයාට පෙන්නලා දීලා තියෙනවා ඔයාට මේ ප්‍රශ්නේදී. හරි මේ no contact situation එක සම්බන්ධයෙන් ඔයා ගන්න ඕන උත්තරේ ඔයාට ඕන උත්තරේ ඔයාට දීලා තියෙනවා. හැබැයි ඔයා ඉදිහා බලන්නෙත් නෑ. ඔයා ඒකට අවධානය යොමු කරන්නෙත් නෑ. මොකද අර රිලේෂන්ෂිප් එක දිහාම ඔයා ගොඩක් බලාගෙන ඉන්නවා. ලොකු ඇටැච්මන්ට් එකක් ඔයාට ඒ පුද්ගලයාට තියෙනවා කියන එක තමයි දකින්නේ. ඉතින් සමහර වෙලාවට සමහර තව අලුත් අය වගේ ජීවිතේට එන්නවත් ඔයා ඉඩකඩක් දීලා නැහැ. ඔයා අර මැත්තේම ඉන්නවා කියන එක තමයි ගොඩක් වෙලාවට පේන්නේ. එතකොට ඔයාගේ ඒ පාර්ට්නර් හරිද? ඔයාගේ no contact ඉන්න person ගත්තම එයාගේ එනර්ජි එක ගත්තොත් එහෙම එයා ගොඩක් වෙලාවට එයාට ඔයාව අමතක කරලා නැහැ. එයා ඔයාව අමතක කරලවත් එයා ඔයාගෙන් අයින් වෙනවා කියලා හරි අයින් වුණා කියලා හරි එහෙම දෙයක ඉන්නවට වැඩිය එයා ගොඩක් ඔයාගෙන මතක් කරනවා. ඔයත් එක්ක තිබුණු දේවල් සිදුවුණ සුන්දර මතක සතුට හිතෙන මතක ගොඩක් මතක් වෙනවා එයාට. හරි ඔයා ගොඩක් එයාට ආදරණීය විදිහට සැලකපු කෙනෙක් වෙන්න ඇති. ගොඩක් හොඳ හැඟීමක් එයාට දීපු කෙනෙක් වෙන්න ඇති ඔයා. ඉතින් එයාට ඔයාව ගොඩක් මතක් වෙනවා. ඒ කනෙක්ෂන් එකේ කලින් වුණ දේවල් ගොඩක් මතක් වෙනවා. ඒ දේවල් එයා මතක් කරනවා කියන එක තමයි මම දකින්නේ. හැබැයි ඉතින් මේ රිලේෂන්ෂිප් එක මේ තත්වයට no contact ගිහිල්ලා තියෙන තත්වයට හේතුව ගොඩක් වෙලාවට ඔයාලගේ ඊගෝ එකත් එක්ක ඇති වුණු ප්‍රශ්නයක්. සමහරට වචන හුවමාරුවක් මොකක් හරි ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ පර්සන් ඔයාගේ තියෙන විශ්වාසය කඩකිරීමක් වෙන්න පුළුවන්. මොනවා හරි විශ්වාසය කඩකිරීමක් මොකක් හරි බොරුවක් කරා වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් කරා වෙන්න පුළුවන්. බොරුවක් කිව්වා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් මට ගොඩක් දැනෙනවා මෙයා ගොඩක් ටිකක් ආත්මාර්ථකාමී කෙනෙක්. එයා ගැන වැඩිපුර හිතන කෙනෙක්. හරිද? ඉතින් ඒකත් එක්ක මෙයා ගොඩක් සෑහෙනව කන්ට්‍රෝල් කරලා දෙනවා. ඔයා දන්නෙත් නැති වුණාට එයාගේ වචන වලින් එයාගේ ක්‍රියාවන් වලින් එයාට ඕන දේ කරගන්න එයා ගොඩක් උත්සාහ කරලා තියෙනවා. ඉතින් bottom of the deck the devil card එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් ලොකු attachment එකක්. ඔය දෙන්න අතර හරි ගොඩක් කලාට ඔය දෙන්නම අතර මම දකිනවා ලොකු attachment එකක් තියෙනවා. ආදරයට වැඩිය ලොකු attachment එකක් ලොකු addiction එකක් ඔය දෙන්නට තියෙනවා කියන එක මම දකිනවා. ඉතින් එයාට ඕන දේවල් එයා කරගෙන තියනවා වෙන්න පුළුවන් රිලේෂන්ෂිප් එක ඇතුලේ එයාට ඕන විදියට. එහෙම එනර්ජි එකක් මම දකිනවා. ඉතින් මේ කෙනා ඔයාට කතා කරයිද? මේ කෙනාගෙන් ඔයාට පණිවිඩයක් ලැබෙයිද කියන එක ගත්තොත් එimhe Knight of Swords. Knight of Swords කියලා කියන්නේ ගොඩක් fast energy එකක්. ඉතින් මේකත් එක්ක බලද්දි මේ කෙනා ඔයාට ආපහු කතා කරයිද කියන එක ගැන බැලුවොත් එහෙම ඔව් මේ කෙනා ඔයත් එක්ක කතා කරන්න ඔයාට පණිවිඩයක් එවන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඔයා හිතන්නේවත් නැති වෙලාවක හදිස්සියේ එයා ඔයාට පණිවිඩයක් එවයි.
එයා ඔයාට කතා කරයි කියලා කියන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් කලාවට ගොඩක් ආදරණීය ගොඩක් රොමැන්ටික් කමකට හරි එනවට වැඩිය සමහර වෙලාවට ඇති වුණු හැඟීමක් එක්ක ඒ කියන්නේ මොකක් හරි ඉවසීමක් නැතිකමක් ඒ ඇති වුණු මොකක් හරි හැඟීමක් ආවේගයක් එක්ක එන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ කෙනා ආපහු ආවත් ඔයා එයාව ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ඔයා. මොකද මේක ඔයා ගොඩක් එයා එනකම් බලාගෙන ඉන්නවා කියන එක දකිනවා. එයාත් එයි කියලා ගොඩක් වෙලාවට මට හිතෙනවා. මේක දකිද්දී එයාගෙන් ඔයාට පණිවිඩයක් එන ලොකු ඉඩකඩක් තියෙනවා හදිස්සියේ ඔයා හිතන්නේ නැති වෙලාවක. හැබැයි මේක මේ රිලේෂන්ෂිප් එක කියන්නේ හොඳමයි කියලා මම දකින්නේ නැහැ. මේක ටොක්සික් පැත්තක් තියෙනවා කියන එක තමයි මම දකින්නේ. ඉතින් ඔයාලා යුනිවර්ස් එකෙන් හම්බෙන ඇඩ්වයිස් එක 8 of cups. 8 of cups. බලන්න මේ cups 8ක් තියෙනවා. හැබැයි එකක් හිස්. ඉතින් මේ පුද්ගලයා දුකෙන් වුණත් ඒ නැති තැන හොයාගෙන යනවා. හරිද? මොකද එයාගේ තෘප්තිමත් ජීවිතේ තියෙන්නේ එයා ගියාට පස්සේ. මේ යනකොට දුකින් ගියත් එයා යාගේ තෘප්තිමත් බව ඒ සතුට කියන එක හොයාගෙන තමයි යන්නේ. ඉතින් මෙතනදී යුනිවර්ස් එක වගේ ඇඩ්වයිස් එකක් දෙනවා. ඔයාගේ ලයිෆ් එකේ කිසි කෙනෙක්ගෙන් යැපෙන්න යන්න එපා. හරිද? කිසි කෙනෙක්ගෙන් යැපෙන්න යන්න එපා. කිසි කෙනෙක්ගේ සතුට වෙන්න යන්න එපා. ඔයාගේ සතුට ඔයා හොයාගෙන යන්න. ඔයාගේ සෙල්ෆ් ලව් කියන එක ඔයා හොයාගෙන යන්න. කියන එක මෙතනදී යුනිවර්ස් එකෙන් ඔයාලට ඇඩ්වයිස් එකක් හම්බෙනවා. ඉතින් මම කියන්නේ නැහැ මේක මේ no contact situation එකේ ඉන්න person ඔයාව පහු ගන්න ඕනේද මේක කනෙක්ෂන් එක ඇති කර ගන්න ඕනේද එහෙම. ඉතින් මේක ඔයාගේ තීරණයක්. ගොඩක් වෙලාවට හැබැයි මම දකින්නේ නැහැ මේක ගොඩක් හොඳ රිලේෂන්ෂිප් එකක් කියන එක මම දකින්නේ නැහැ. මේක ජෙනරල් රීඩින් එකක්. ඒ හින්දා ඔයා තමයි ඔයාගේ සිටුේෂන් එක ගැන දන්නේ. ඔයා තමයි මොනවද උනේ කියන එක දන්නේ. ඒතර ඔයා තමයි ගන්න ඕන තීරණය බුද්ධිමත්ව ගන්න ඕනේ. මේ වෙලාව තුලත් ඔයාට සබහදහම විසින් පෙන්නලා දීලා තියෙනවා මේක තමයි ගන්න ඕන තීරණය. මේක තමයි කරන්න ඕනේ කියන එක ඔයාට පෙන්නලා දීලා තියෙනවා. හැබැයි ඔය එක දිහා බලන්නේ නැහැ. ඒ හින්දා හොඳට අවධානයෙන් මේ වෙන දේවල් වෙන සිදුවීම් මේ පුද්ගලයා මේ දේවල් දිහා හොඳට බලන්න. එතකොට ඔයාට තීරණයක් ගන්න හම්බෙයි. ඉතින් මට කියන්න තියෙන්නේ අනවශ්‍ය නොගැලපෙන දේවල් වලින් ඉවත් වෙලා ඔයාගේ සතුට ඔයාව හොයාගෙන යන්න ඕනේ ගමනක තමයි ඔයා මේ වෙලාවේ කරන්න ඕනේ කියන එක තමයි මම දකින්නේ. pile number 2 select කරපු ඔයාගේ reading එක තමයි බලන්න යන්නේ. ඉතින් pile number 2 නම් ඔයා select කරේ ඔයාගේ no contact situation එක ගැන බලනකොට ඔයාගේ no contact situation එකේදී දෙන්නටම ඔය දෙන්නටම කාලයක් තියෙන්නේ නැති. ඒක වුණාට පස්සේ කිසිම ගෝ එකක් නැතුව මොකක්ද වෙන්නේ කියලා බලාගෙන කල්පනා කර යම් කිසි කාලයක් ඉන්න ඇති. හැබැයි දැන් ඔයාගේ එනර්ජි එක තියෙන්නේ මේ කල්පනා කරලා දැන් ඇති. දැන් ඔයාට ලයිෆ් එකට අලුතින් පටන් ගන්න ලයිෆ් එකට අලුත් මොටිවේෂන් එකක් ඇවිල්ලා තියෙන අලුත් උනන්දුවක් ඇවිල්ලා තියෙනවා ජීවිතයෙන් පටන් ගන්න ජීවිතේ විඳින්න ඇවිදින්න යන්න මේ වගේ දේවල් වලට ඔයාගේ එනර්ජි එක සකස් වෙමින් පවතිනවා. එහෙම නැත්නම් දැනටමත් ඔයා මෙහෙම වෙලා ඇති. හරිද? ඒ කියන්නේ දැන් no contact situation එකේදී හිත රිදුනා, හිත බිඳුනා වෙන්න පුළුවන්, ජීවිතේ ටිකක් නතර වුණා වෙන්න පුළුවන්. හැබැයි තවදුරටත් ඔයාට එහෙම ඉන්න ඕනේ නැහැ. ඔයාගේ දේවල් වෙනුවෙන් හරිද? දැන් අලුතෙන් නැගිටින්න දේවල් වෙනුවෙන් වැඩ කරන්න ඔයාට උනන්දුවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඔයාගේ එනර්ජි එක ගොඩක්ම ධනාත්මක මට්ටමක තියෙනවා. ඔයා ගොඩක් ඔයාගේ ලයිෆ් එක ඔයා හොයාගෙන යන ගමන් ඉන්න ගමනක් මේක. ඉතින් ඒක ගොඩක් හොඳ එනර්ජි එකක්. හැබැයි ඔයාගේ පර්සන් ඔයාගේ ලයිෆ් එක වලතෙන් පටන් ගන්න යන එනර්ජි එකක් ඔයාට තිබුණාට ඔයාගේ පර්සන් ඉන්නේ දැඩි ව්‍යාකූලත්වයක. හරිද? මෙයාගේ ඉමෝෂන්ස් කියන එක, මෙයාගේ සිතුවිලි කියන එක මෙයාට හරි තීරණයක් ගන්න බැරි වෙලා තියෙනවා. හරි දෙයක් එයාට හරි පැහැදිලි පාරක් පේන්නේ නැති වෙලා තියෙනවා. දේවල් හැමතිස්සෙම ඔළුවේ එක දේවල් පිරීලා තියෙනවා. සහ මෙයා ගොඩක් ඉමෝෂන්ස් වැඩි කෙනෙක්, ගොඩක් ඉක්මනට දුක හිතෙන කෙනෙක්. ඉතින් සමහර ලාවට දුක හිතුණත් ඒක පිටට පෙන්වන්න නැතුව ඇතුලෙන් දුක තියාගෙන විඳවනවා. ගොඩක් සමහරට ඕවර්තින්ක් කරනවා වෙන්න පුළුවන්. සමහරට රැට ගොඩක් තනියම ඉන්න වෙලාවට එම සෑහෙන කල්පනා කරනවා ඇති. දේවල් මතක් වෙනවා ඇති. හිත ගොඩක් රිදිලා තියෙනවා කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ no contact ඉන්න person. ඉතින් මෙයා ගොඩක් කලාවට
සමහරවිට ගුප්ත ස්වභාවයක් තියෙනවා. මෙයාව ටිකක් හරියට එකපාරටම රීඩ් කරන්න බෑ. මෙයා පෙන්නන දේ නෙමෙයි ඇත්තට තියෙන්නේ. අර සමහරට ඇතුලෙන් අර මං කියන්නේ සමහරට ඇතුලෙන් ගොඩාක් දුකින් හිටියත් සමහරලාට ඒක පෙන්නන්නේ නැහැ. ඉතින් අර ඔයාලගේ රිලේෂන්ෂිප් එකෙත් මේක සමහර වෙලාවට ප්‍රශ්න වෙන්නේ නැති. හැබැයි ඔයාලගේ රිලේෂන්ෂිප් එක කියන එක මේ නිකන් තියෙන ඇට්‍රැක්ෂන් එකකටවත් නිකන් වෙන හේතුන් නිසාවත් එහෙම ඇති වුණු රිලේෂන්ෂිප් එකක් නෙමෙයි මේ ඔයාලගේ රිලේෂන්ෂිප් එක. මේක ගොඩක් ස්ථාවර පදනමකින් හොඳ වගකීම් සහගතව ඇත්තටම ඔයාලගේ විවාහයක් දක්වා යන්න තරම් හොඳ එහෙම ප්‍රායෝගිකව ආරම්භ වුණු රිලේෂන්ෂිප් එකක් කියන එක තමයි මම දකින්නේ. ඉතින් සමහර වෙලාවටම මේ නෝකන්ට ඉන්න පර්සන්ට අධික ලෙස වගකීම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අධික ලෙස වගකීම් ටිකක් වැඩි, ටිකක් භෞතික දේවල් එයාගේ තියෙන දේවල් වැඩි. මුදල් සම්බන්ධයෙන් එයාගේ ජොබ් එක වෙන්න පුළුවන්. මේ දේවල් වලට වැඩිපුර වගකීම් දරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් එයාගේ පවුල සම්බන්ධයෙන් එයාගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ මේ දේවල් සම්බන්ධයෙන් වැඩිපුර වගකීම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක එයාට සමහර වෙලාවට ඔයාව පොඩ්ඩක් මිස් වෙන්නේ නැති ඔයාව කියන කෙනාට ඔයාට දෙන්න තියෙන අවධානය ඒ විදිහටම සමහරලාට ලැබෙලා නැතුව ඇති රිලේෂන්ෂිප් එක ඇතුලේ. හැබැයි මේ කෙනාට රිලේෂන්ෂිප් එක ඇති කරගන්න ලොකු උමනාවක් ඇති වෙනවා ඉස්සරහා කාලයේදී. මේක මේ ඉක්මනට ඇවිල්ලා මේ එන සිතුවිලි එක එන හැඟීම් එක්ක එන දෙයක් නෙමෙයි. මේක ගොඩක් යා කල්පනා කරලා ගන්න තීරණයක් එක්කවත් එක්ක ඇවිල්ලා කතා කරයි. මොකද මේ රිලේෂන්ෂිප් එක ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයක් මෙයාට තියෙනවා. මෙයාට දැම්මම සමහර වෙලාවට මේක මේ අද හෙට වෙනවා කියලා මම කියන්නේ. මොකද එයාගේ නැශයකද මූණේ නැශයක හරිම ව්‍යාකූල තත්වයක තියෙන තීරණ ගන්න බැරි තත්වයක එයා ඉන්නේ. ගොඩක් සිතුවිලි ගැටෙන මනස ගොඩක් අවුල්ච්ච ස්වභාවයක එයා ඉන්නේ. ඉතින් ඒකත් එක්ක එයාට ඒව පැහැදිලි කරගෙන මේ රිලේෂන්ෂිප් එක ගොඩනගා ගන්න මේ තීරණයට එන යම්කිසි කාලයක් එයා ගනී කියන එක තමයි මම දකින්නේ. ඉතින් ඔයා ගැන ගත්තොත් ඒ මාට විශ්වය කියනවා මේ වෙලාවේ ඉමෝෂනලි ගොඩක් පරිණත කෙනෙක් වෙන්න. ඉමෝෂනලි ගොඩක් පරිණත කෙනෙක් වෙන්න, ආදරණීය කෙනෙක් වෙන්න, ජීවිතේ විඳින්න. මේ වෙලාවේ ජීවිතේ විඳිනවා. දැන් ජීවිතේ විඳින්න පටන් ගන්න ගමන් වගේ එනර්ජි එක page of wands. ඉතින් ඒක දිගටම කන්ටිනියු කරගෙන යන්න, ඒක වැඩි කරගන්න සහ ඔයා ගොඩක් කාම් කරගන්න. ඔයාගේ කාම් එනර්ජි එකක් මේ දේවල් කියන්නේ ප්‍රශ්නත් එක්ක ගැටෙන්න යන කෙනෙක් නම් ඉක්මනට ඔයාට ඉක්මනට උත්තර හොයාගෙන ඔයා යන කෙනෙක් නම් පොඩක් කාම් වෙන්න, ඔයා සංසුන් වෙන්න, මේ එනර්ජි එකක් ඔයා ඇති කරගන්න, ඔයා කැමති දේවල් කරන්න, ඔයා සතුට හිතෙන දේවල් කරන්න, ඔයාගේ හිත නිවන දේවල් කරන්න, ගොඩක් සංසුන් කාම් එනර්ජි එකක් ඔයාට ඇති කරගන්න සහ මේ හැඟීම් කියන එක බැලන්ස් කරගෙන හැඟීම් කියන එක පරිණත කරගන්න. ඒ කියලා කියන්නේ වෙන දේවල් එක්ක කලින් කිව්වා වගේ වට ප්‍රතිචාර දක්වන්න යන්නේ කඩු කරලා හැඟීම් පරිණත පුද්ගලයෙක් බවට පත් වෙන්න කියන එක තමයි මම දකින්නේ. ඉතින් ඔයා සිලෙක්ට් කරේ ෆයිල් නම්බර් 2 නම් මේ තමයි ඔයාගේ රීඩින් එක.